පෙම්බර මధుමගේ. වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන පී.එල්.ඒ. සෝමපාලයන් සංගීතවත් කරපු මේ පෙම්බර මధు ගීතය රචනා වෙන්නේ කරුණාරත්න අබේසේකරයන්ගේ ගී ලියකම්ම වන පන්හිඳෙන්. මේක චිත්‍රපට ගීතයක්. ජනගත වෙලා තියෙන්නේ 1977. දශක ගණනාවක් ගෙවිලා ගියත් මුල් ගායනය වගේම මෑතකදී නව පරපුරේ ගායකයන් පවා රස ජීවමාන කරන මියුරු ගීතයක් මේ ගීතය. මේ වචන වෙන්නේ මට දැනුණු අරුත් රස. මේකත් කියන්න ඕනේ. වික්ටර් රත්නායක මහතාගේ මුල් ගායනයට පස්සේ දෙවෙනියට මට දැනෙන්නටම මේ ගීතය ඇහුනේ රවින් කනිෂ්කගේ හඬින්. පෙම්බර මధు මගේ මා නැතේ ඔබෙන් මිදුනේ. මට හැඟෙන විදිහට මෝ ඇගෙන් ඈතක ඉන්නේ. නමුත් පෙම්බර ඇයකින් නොමි දෙමින් ආදරයෙන් පසු වෙනවා. සුරූපී දේහ විලාසී මැවී මැවී නයනේ. ඇයගේ සුරූපී රුව නෙතෙහි මවමින් ඇය ගැන සිතමින් ඔහු දුරක පසු වෙනවා. ඇය හා ලංවන තුරු ඇය හා පැදෙන තුරු පෙරුම් පුරමින් ඒ අදහස ඉදිරි පදවැල් වලින් ඔබට වැටහේවි. ලොවේහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී. නොකිව්වට ඇයට දැනෙන්න ඔහු ඉන්නේ සිතේ දුකින්. ලෝභයෙහි ඈත අනන්තේ පැලක් යනුවෙන් අදහස් වෙන්නේ මගේ සිතුවිලි තුල නම් ඇය නැතුව පාළුවෙන් පසුවන ඔහුගේ සිත. හරියට ජනා කියන නොවුණු වටපිටාවක තනිව ඉදිවුණු පාළු පැලක ස්වභාවය පිළිබිඹු කරනවා කියලයි මට හිතෙන්නේ. අරන් එමි ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණි. ඇය පැමිණේ නම් ඇයගේ අවසරය ලද වහාම ඇය කැඳවාගෙන ඉන්නට, ඇය විවාහ කරගන්නට ඇයවම සීකරමින් ඔහු සිතුවිලි උපදවනවා. වටාලා දූත පුරාලා පරවි කුමාරියසේ සුගන්ධ මල් යහනාවේ හුවා පෙමින් සිතුසේ. පවත් සලා ඔබ සනසා ලතල්ලකින් සුවසේ. පරවියා කියන්නේ සිංහල සාහිත්‍යකරණයේදී අහිංසක බව, සාමය හා ප්‍රේමය පිළිබිඹු කරන්න ආදේශ කරගත්ත සංකේතයක්. ඉතින් පරවි කුමාරියසේ යනුවෙන් රචකයා මට නම් දැනෙන්න දීලා තියෙන්නේ ඇය මෘදු සාමකාමීන් ගතිගුණ තිබ්බ පෙම්බරියක් බව. ඉතින් මේ ප්‍රේමවන්තයා ඇය වෙනුවෙන් ප්‍රේම සංකල්පනා උපදවනවා. ඇය දූත පුරා උසවාගෙන සුවඳ මල් යහනාවේ ආදරයෙන් සතපවා සෙනෙහස නම් මූලා තල්ලෙන් සුව පවන් සලන්නට. ඒ කියන්නේ ඇයට දුක් ලතැවුල් නොදී ඇය කුමරියකසේ රකින්නට, සුව සැප සලසන්නට. ගීතයේ මීළඟ කොටස තුලදී ඔහු තුල ජනිත ශෘංගාරී හැඟුම් කී පදවැල් වල ඇමිනිලා තියෙන්නේ. අපේම පාළු විමානේ නිසංසලේ සහනේ අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ. විදිත් නිමී රස මදිරා පෙරුම් පෙරූ ලෙසිනේ. ඇයත් ඔහුත් පමණක් සිටින නිසංසල වටපිටාවක ඇයගේ දෙතොල් නම් බඳුනෙන් අමෘත පැන්බීමත් වන්නට, එනම් ඇගේ දෙතොල් සිපගන්නට, පෙරුම් පෙරූ ලෙසින් ඇය හා බැඳෙන්නට, නුරා හැඟුම් විඳින්නට ඇය ගැන සිතමින් ඇයව සිත්තේ මවමින් ඔහු සිහින දකිනවා. ඉතින් වර්තමානයේ වගේ පෙම්වතුන්ට සැනින් හමුවන්න, මතක් වෙන සැනින් නමතන්න, හමු වෙලා ඔවුන්ගේ හැඟුම් බිඳගන්න, ප්‍රේම කරන්න, එමතුමක් කෙටි පණිවිඩයක්වත් යොමු කරන්න තරම් හැකියාවක් නොතිබුණ යුගයක ඇත්තටම
දුර ඉඳන් පෙම් කළාවුන් එක්වන දිනක් ගැන මෙහෙම සොඳුරු සිතුවිලි මවමින් එකිනෙකා ගැන සිතමින් ඉන්න ඇති. කාලේ ගෙවිලා ලෝකෙ වෙනස් වුණාට කමක් නෑ. ප්‍රේමණීය සොඳුරු පද වැඳුණු මේ ගීතය අහලා ඒ රස විඳ ගන්න. ඇහෙන රසට වඩා දැනෙන රස වැඩි වෙයි දැන් ගිහින් ආනකොට. පෙම්බර මధు මගේ